අයිබෝවන් හිරුකෙන YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මම අද කතා කරනවා ගොඩක් අය මගෙන් විමසන ප්‍රධාන මාතෘකාවක් ගැන. මොකද්ද? භූමි දෝෂය මන් නැත්තම් වාස්තු දෝෂ. වාස්තු ශාස්ත්‍රය ගැන අද මම කතා කරනවා. ඔන්න දැන් ඔබට අයිති වෙලා තියෙන භූමියක් හෝ වේවා, එහෙමත් නැත්නම් ඔබ කුලියට හෝ කුලි පදනමක් මත හෝ ඉන්න භූමියක හෝ වේවා, මම මේ කියන ලක්ෂණ තියනවාද බලන්න. ඒ තුලින් ඔබට බලපාන කරුණු කාරණා ගොඩක් තියෙනවා. මොකද අපි ජීවත් වෙන භූමිය වටා අපිට ගොඩක් මානසික පීඩා ඇති වෙන්න පුළුවන්, ශාරීරික පීඩා ඇති වෙන්න පුළුවන්, ගැටුම් ඇති වෙන්න පුළුවන්. ඒ පමණක් නෙමෙයි, අපි ජීවත් වෙන භූමිය වටා අපිට ලැබෙන්න පුළුවන්. සමහරක් අයට නොහිතනා ලෙස ධනය ලැබෙන්න පුළුවන්. නොහිතනා ලෙස සතුට ලැබෙන්න පුළුවන්. ජීවිතේ සුබ කාරණා ගොඩක් තමා ජීවත් වෙන භූමිය වටා සිදු වෙන්න පුළුවන්. ඉතින් මේ කියන කරුණු කාරණා මම කියන භූමි ලක්ෂණත් එක්ක ඔබට කෙසේද බලපාන්නේ කියන එක පහලින් කමෙන්ට් එකක් දාන්න කියලා මතක් කරමින් ඔන්න අපි මුලින්ම භූමියේ හැඩය ආශ්‍රිතව කොහොමද ඔබට දෝෂ හටගන්නේ කියන කරුණු කාරණාව ගමු. ඔන්න ඔබ ජීවත් වෙන්නේ වාස්තු විද්‍යාවට අනුව නම් ඔන්න හතරැස්සෝ ඍජු කෝණාශ්‍රය. කියන්නේ දිග සහ පළල නිසි අනුපාතයෙන් යුතු ඉඩමක් තමයි බොහෝ වෙලාවට නිවසක් සාදන්න සුදුසු වන්නේ කියන එක තමයි මතය වෙන්නේ. හැබැයි මේක ඉතින් හැමෝටම කරන්න බැරි දෙයක්. දිගින් පළලින් අනුපාතය එක ලෙස විඩන් හැමෝටම හිමිවන්නේ නැහැනේ. එතකොට මෙන්න මේ කරුණු කාරණා ගොඩාක් වෙලාවට ඔබ තේරුම් ගන්න ඕනේ. ඔන්න මම කිව්ව ගමන් ඔබ ඉන්නේ මේ ආකාරයේ ඉඩමක නෙවෙයි නම් ඔන්න ගොඩාක් පසුතැවිලා මානසික පීඩා ඇති කරගන්න එපා. ඒවටත් වත්පිළිවෙත් තියනවා කරගන්න. මම මේ සඳහන් කරන්නේ එහෙම භූමියක ඉන්න කෙනෙක් නම් ඔබට බලපාන ආකාරය සහ ඒවා ඉවත් කරගන්න ආකාරය. ඔන්න ඔබ ජීවත් වෙන්නේ ත්‍රිකෝණාකාර හැඩයක. එහෙනම් නැත්නම් ට්‍රයිඇන්ගල් විදිහට තියෙන ඉඩමක නම් කොහෙන් හෝ මුල්ලක් ඔබට ලැබිලා තියෙනවා නම් ඉඩමේ මුලුවක් ආකාරයට. කියන්නේ ත්‍රිකෝණයක් විදිහට ඔබේ ඉඩම තියෙනවා නම් නිතර ගැටුම් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම අපි කියන ඔය ගිනිබිය, ඒ කියන්නේ ගින්දර ආශ්‍රිතව ගැටලු, හදිසි අනතුරු වගේ දේවල් නිවස් හිමියාට සිදු වෙන්න පුළුවන්. ඔන්න මේකට සුදුසු ක්‍රමවේදයක් වෙන්නේ මුලින්ම ඔබේ ඉඩම සහ නිවස පිහිටි ආකාරය ගැන වාස්තු විද්‍යානුකූලව හරියාකාරව විමසා බලන්න. ඒකට කරන්න පුළුවන් සුදුසු කර්තව්‍ය මොකක්ද කියන එක. විශේෂයෙන්ම මේ ත්‍රිකෝණාකාර හැඩයක් තියෙන තැන ඔබේ නිවස මුළු ගන්නන්න එපා. ඒක අතහැරලා නිවස සකස් කරනවා නම් ගොඩක් හොඳයි. ඒ වගේම මේ ත්‍රිකෝණාශ්‍රය තියෙන තැනක කිරි ගහක් ඉඳෝලා එකෙන් එන දෝෂ මග හරවා ගන්නත් පුළුවන්. ඒ වගේම මෙන්න මේ ත්‍රිකෝණාකාර සහ මම පසුව සඳහන් කරන ආකාරයේ හැඩ තියෙන. ඒ කියන්නේ මම ඊළඟට සඳහන් කරන ආකාරයේ හැඩ තියෙන නිවාස භූමිවල යම් යම් දෝෂ හට ගන්න පුළුවන්. විශේෂයෙන්ම වින දෝෂ, බහිරව දෝෂ වගේ දේවල් හට ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ ගැනත් හොඳින් ඔබ සැලකිලිමත් වෙන්න. විශේෂයෙන්ම මේ ත්‍රිකෝණාකාරයේ ඉඩමක ඔබ ජීවත් වෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ ත්‍රිකෝණයේ මුලට, ඒ කියන්නේ හරියට මේ කොන අගට පුළුවන් නම් කිරි ගහක් ඉඳවන්න, කොස් ගහක්, අඹ ගහක්, ඒ වගේ පළ ප්‍රයෝජනයක් තියෙන ගසක් ඉඳවන්න. ඒ වගේම භූමිය පරීක්ෂා කරගන්න. විශේෂයෙන්ම මේ වාස්තු විද්‍යානුකූලව වැඩි බලපෑම විතර ගෘහ මූලිකයට හිමි වෙන්න පුළුවන්. ඒ නිසා තාමත් හොඳින් සැලකිලිමත් වෙන්න. ඒ වගේම ඔන්න එහෙමත් නැත්නම් වටකුරු ආකාරයට අපි කියනවා ඕවල් ෂේප් එකට තියෙන ඉඩමක් නම් බහුපාද හැඩය කියලා කියන්නේ ඔන්න රවුමට ඔබේ ඉඩම තියෙනවා නම්, එහෙම නැත්නම් මේ බිත්තරයක් විදිහට තියෙනවා නම් ඕවල් ෂේප් එකට තියෙනවා නම් ඔන්න ඒකත් ටිකක් අසුබදායී ලෙස තමයි වාස්තුකූලව එහෙම නැත්නම් වාස්තු විද්‍යාවේ හඳුන්වන්නේ. ඒ වගේම L හැඩයක් ඔබේ ඉඩම L හැඩයකට තියෙනවා. ඒ කියන්නේ දිගෙන් වැඩි පළලින් අඩුයි නම්, එහෙම නැත්නම් පළලින් වැඩි දිගෙන් අඩුයි නම් ඔන්න ඔබ L හැඩයකට හිමිකම් කියනවා. ඒ වගේම U ආකාරයට අපි කියනවා U අකුර ඇඳහම ඔබේ ඉඩම තියෙනවා නම් දෙපැත්ත ගාන්ට බැලන්ස් වෙලා අවසාන කොටස රවුමට, එහෙමත් නැත්නම් මුල් කොටස රවුමට තියෙනවා නම් බල ශක්තියේ අසමතුලිතතාවයක්. ඒ කියන්නේ ඔබ භූමියේ තියෙනා වූ ශක්ති ප්‍රභය හරියට බැලන්ස් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ තුලින් ඔබට ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සිංහ මුඛය කියලා හඳුන්වනවා. සිංහ මුඛය කියන්නේ ඉදිරියෙන් ගොඩාක් ඔබට ඉඩ තියෙනවා, පිටිපස්සෙන් ඉඩ අඩුයි.
මේ කට්ටිය යූ හැඩේ වගේම තමයි ඕනේ. ඉදිරියෙන් ගොඩාක් ඉඩ තියෙනවා භූමියේ පිටිපස්සෙන් ඉඩ අඩුයි. මෙන්න මේ ආකාරයේ තියෙනවට අපි සිංහ මුඛ එහෙම නැත්නම් සිංහ මුඛෙහි කියලා හඳුන්වනවා. මේකත් වාසයට තරම්ම සුදුසු නෑ. හැබැයි ව්‍යාපාර වලට සුදුසුම ස්ථානය ලෙස මෙන්න මේ සිංහ හැඩේ තියෙන ඉඩකඩම් ඉතාම සුදුසුයි. මට ඔන්න මම මේ පොඩි දේවල් තමයි අද කතා කළේ. මොකද මේ වාස්තු විද්‍යාව කියන්නේ ඉතා පුළුල් විෂයක්. බොහෝ වෙලාවට ඔබ නිවසක් සාදන කෙනෙක් නම් එහෙමත් නැත්නම් දැනට නිවසක් සාදගෙන එහි ජීවත් වෙන කෙනෙක් නම් මුලින්ම කරන්න වාස්තු විද්‍යාඥයෙකු එහෙමත් නැත්නම් ජ්‍යොතිෂ වේදිකෙන් උපදෙස් ලබාගෙන ඔබේ භූමියේ පිහිටි ආකාරය ගැන උපදෙස් ලබාගෙන භූමියේ තියෙන හැඩය අනුව දොරටුව වෙනස් කිරීම කරන්න පුළුවන්. මේක සකස් කරන කෙනෙක්ට තමයි ඉතාම සුදුසු වෙන්නේ. ඔන්න සකස් කරපු කෙනෙක් නම් නිවසක් හදපු කෙනෙක් නම් අනේ නිවස අපහු කඩාගෙන ඉස්සරහ දොර පස්සට ගන්න එහෙම නැත්නම් කුස්සිය සාලෙට ගින්න යෝ වගේ වැඩ කටයුතු කරන්න එපා. මොකද ඔන්න එතනදි තමයි ඔබ පිරිහීමටපත් වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ඔබ ලෝන් එකක් දාලා නිවසක් ඉදි කරගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබේ අතේ තියෙන මුදලට නිවස ඉදි කරගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට ආයි නැවත කඩ ඔබ දෙයක් කරනවා කියන්නේ ඔබට නැති ප්‍රශ්න තව එන්න පුළුවන්. ණය වෙන්න පුළුවන්. එතකොට හරියාකාරව මේ නිවසේ ඉන්න විදිහක් නැහැ. මොකද නිවස නිතරම කඩලා වෙනස් කරනවා. ඒ නිසා මේ යම්කිසි දෝෂයක් වාස්තු විද්‍යානුකූලව ඔබ කිව්ව පළියටම ඔන්න නිවසේ හැඩය භූමියේ හැඩය වෙනස් කරන්න උත්සාහ කරන්න එපා. මේවට ක්‍රමවේද තියෙනවා කරගන්න. මොකද බොහෝ වෙලාවට නිසියාකාර භූමියේ දෝෂ ඉවත් කරන්න, බාහිරව පූජාවන් තියන්න භූමි දෝෂ ඉවත් කරන්න පුළුවන්. මේ වාස්තු විද්‍යානුකූලව ජ්‍යොතිෂ ශාස්ත්‍රය අනුවත් ඔබේ භූමියේ තියෙනා වූ නිසියාකාරව ඒ දේවල් ඉවත් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා කලබල වෙලා තවත් වීඩියෝ බල නිවස මේ දොර වෙනස් කරන්න, ජනෙල් වෙනස් කරන්න, කාමර වෙනස් කරන්න උත්සාහ දරන්න එපා. භූමියේ තියෙන දෝෂ ඉවත් කරගන්න, භූමි ආරක්ෂාවක් දාගන්න. එතකොටත් මේ වාස්තු විද්‍යානුකූලව ඔබට යම්කිසි අහිතකර ප්‍රතිඵලයක් එනවා නම් මේවා සුබ කරගන්න පුළුවන්. ඒ වගේම නිතරම ඔබේ නිවසේ ජනෙල් දොරවල් විවෘතව තබන්න, හිරු එළිය ඔබේ නිවසට ලැබෙන්න සලස්වන්න, පිරිසුදු වාතාශ්‍රය ඔබේ නිවසට ලැබෙන්න සලස්වන්න. ඒ වගේම ඔබේ වතු පිටිය පවා හොඳින් පිරිසුදුව තබා ගන්න ඕන. ඔබ දෝෂයකින් පෙළෙන කෙනෙක් නම් වාස්තු විද්‍යාවෙන් හෝ වේවා, භූමියෙන් හෝ වේවා, එහෙම නැත්නම් පිට කෙනෙක් කරා කරපු දෝෂයකින් හෝ වේවා, ඔබට බොහෝ වෙලාවට ඔබ විසින්ම මඟ හරවා ගන්න පුළුවන් ක්‍රමවේද තමයි නිතරම හිරු එළිය ඔබේ නිවසට වද්ද ගන්න. හිරු එළියත් සමග මොකද අපි හිරුත් සමග කටයුතු කරපු සිංහල මිනිස්සු, සිංහල ජාතියක්. එතකොට ඒ නිසා නිතරම මේ හිරු එළියත් සමගම ජීවත් වෙන්න උත්සාහ කරන්න. හවසට පමණක් දොරවල් වහලා හොඳින් හිරු එළිය වැටෙන්න. ඒ වගේම වතු පිටිය හොඳින් ආස්පස් කරලා වතු පිටියට අත්‍යවශ්‍ය ශාක ඉන්දෝගෙන, ඒ වගේම විශේෂයෙන්ම කහ මල්, රතු මල්, නිල් කටරොඩ මල්, ඒ වගේම කහ මල් වගේ මල් වර්ග නිවසේ නිතරම භූමියේ පැල කරන්න. ඒ වගේම ඔබ බෞද්ධ ආගමික කෙනෙක් නම් එහෙමත් නැත්නම් අන්‍යාගමික කෙනෙක් නම් ඔබේ දහමට අනුව නිවසේ බුදු පහනක්, එහෙමත් නැත්නම් ක්‍රිස්තියානි කෙනෙක් නම් ජේසුට පහනක්, එහෙමත් නැත්නම් ඔබ Hindu ආගමික කෙනෙක් නම් ප්‍රධාන දෙවි දේවතාවුන් වහන්සේලාට පහනක් පත්තු කරන්න. ඉතින් මේ ආකාරයෙන්ුත් ඔබේ භූමියේ තියෙන දෝෂ ඉවත් කරගන්න පුළුවන්. ඒ වගේම නිතරම පිරිත් කීම, ඒ වගේම ඔබේ භූමියේ තියෙන පස් පිරිත් කරලා දෝෂ ඉවත් කිරීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් එක ක්‍රමවේද ඔබේ භූමියේ දෝෂ ඉවත් කරගන්න පුළුවන්. ඉතින් මේ වාස්තු මම දෝෂ කිව්ව පළියට මම නැවතත් කියනවා, දේවල් වෙනස් කරන්න, කඩන්න, බිඳන්න නෙමෙයි ඕනේ. ඒකට කරන්න පුළුවන් ක්‍රමවේදය හොයලා ඔබ සහ ඔබේ භූමිය, ඔබේ පවුලේ අය ආරක්ෂා කරගන්න එක තමයි සුදුසුම දේ. ඔන්න මේ කරුණු කාරණාව මම මේ සඳහන් කරන්න ප්‍රධානම හේතුව වෙන්නේ මොකද මම ගොඩාක් වෙලාවට භූමිය ආරක්ෂාවල් වලට ගිය නිවෙස් එහෙම ගොඩාක් වෙනස්කම් කරලා තියෙනවා. ගොඩාක් එයාලා නිවසක් සාදනවට වඩා තවත් විශාල මුදලක් වැය කරලා තියෙනවා නිවස වෙනස් කරන්න. එතකොට ඉතින් මේ මිනිස්සු හිටපු තත්ත්වයට වඩා ගොඩක් පිරිහිලා තියෙනවා. ගොඩක් පහළට වැටලා තියෙනවා ආර්ථිකයෙන් පව. ඒ නිසා ඒ ගැන ඉතා හොඳින් සැලකිලිමත් වෙන්න කියලා මතක් කරමින් ඔබට ඔබේ භූමිය මාහරා පරීක්ෂා කරගන්න ඕන නම්, ජන්මපත්‍රය පරීක්ෂා කරගන්න ඕන නම්, ඒ වගේම භූමි දෝෂයක් ඉවත් කිරීමේ කටයුත්තක් සිදු කරගන්න අවශ්‍ය නම් මේ තීරයේ දිසන අංකයෙන් WhatsApp මාර්ගයෙන්ම සම්බන්ධ වෙන්න කියලා මතක් කරමින් අතට මම නිහඬ වෙනවා. ඔබ සියලු දෙනාටම ආදරණීය විශ්ව මාතාවගේ පිහිට උපකාරය නිතරම ලැබේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. තිරුවන් සරණයි.